ඉතින් ළමයි උදේ 10යි වෙලාව 10ට නෙමෙයි එතන ගිට අම්මට උදව් කරන්න ගියා. ඊට පස්සේ ඉතින් කාමරේට ඇවිල්ලා ජනේල ටික ඇරලා පොඩ කාමරේට එළියට එන්න බෑ. තම අඳුරුයිනේ. ඊට පස්සේ ඉතින් කාලා බීලා ඔක්කොම කරලා මට ක්ලාස් දෙකක් තිබ්බා හවස. හවස කියන්නේ කහමාරට එකක් පටන් ගන්න. ඉතින් ගෙදරින් යන්න ඕනේ. ඉතින් මේ දවස්වල 11ට වත් යන්න ඕනේ. නංගිට ක්ලාස් එකක් තියෙන හින්දා අම්මා මාව මගෙන් දාගෙන ගියා බස් එකට. ඉතින් ඔන්න ලෑස්ති වෙනවා. ඊපස්සේ පොත් ටික හදා ගන්න ඕනේ. ක්ලාස් දෙකක් ලොජික් ක්ලාස් එකයි පොලිටිකල් ක්ලාස් එකයි. එකමාර තුනමාර පහමාර ගම්පහ දවසම ගම්පහ. 11න් පස්සේ මම ගෙදර නෑ. එන්නේ රෑ 7:00ට. ආයි සුපිරි. ඊට පස්සේ ක්ලාස් යන පොත් ටිකත් හදාගත්තා. අම්මා හින්ගෑ ගහනවා පරක්කුයි කියලා. හොඳටම පරක්කු වෙටි වීඩියෝ කරපු මම. අන්න මට ඒකටත් සෑ. සුපුරුදු පරිදි බැනුම් ටිකත් අහගෙන ක්ලාස් යන්නම ලෑස්ති. අන්න පරක්කු නේද? ඊට පස්සේ ක්ලාස් ගිහින් ආවේ 7:00ට විතර. ඊට පස්සේ ආයි පාඩම් කරන්න ගත්තේ ඉතින් 10ට. ඉතින් ඊට පස්සේ පොත් බෑග් එක අස් කරලා පාඩම් කරන්න ඕන පොත් ටික වෙනම ළඟට ගත්තා. ඊපස්සේ ඉතින් පාඩම් කරන්න තමයි ගත්තේ මම. දැන් නංගි ඇවිත් මට කියනවා යාවත් වීඩියෝ එකට ගන්න කියලා. මම යාව ගත්තේ නෑ ඒ වුණාට. වයින් එපා මම හරි කුරුඩුවක් අගගෙන කියලා එහෙම නෑ. කොම්බඩි රැස් කරගන්න තිබ්බේ. මාළි මේසෙට පාඩම් කළා මේසේ ගන්න දෙයක් නැතුව තිබ්බේ. මම මේසේ ගස්සගෙන පාඩම් කරන ගත්තේ. ටියුට් එකෙන් මුල නම් සිලබස් එකට ඕන දේ ටිකක් තියෙනවා මම නිකන් කඩින් කියලා හයිලයිට් කරගත්තා. ඊට පස්සේ මම ස්ටිකි නෝට්ස් වල ටු ඩු ලිස්ට් එක ලියුවා. මම ටු ඩු ලිස්ට් එක කොහොමද ලියන්නේ? ඉතින් මම ඉස්සරහට පාඩම් කරලා හිතුවේ නැහැ. ලොජික් වල ටියුට් දෙකක් තිබ්බා. එක පාඩමකට ටියුට් එකගෙන මේ මාසේ අන්තිම එක්සෑම් එක අනිත් එක නම් මේ එක්සෑම් එක තිබ්බා යනට මුලත් අංශි පොඩ බලාගන්න බෑ අමල කරන්න යන්න බෑනේ ඒ නිසා ඒකෙත් මේ ටික පාඩම් කරගත්තා ඒක ටික ටු ලිස්ට් එකට දාලා ලියාගත්තා එතකොට තමයි පාඩම් කරනකොට ටාගට් එකක් තියෙන පාඩම් කරන්න අපිට ඒ දවසට තියෙන ටාගට් එක සම්පූර්ණ වෙනවා එතකොට ඒක පොඩි අමුතුම චිල් එකක් තියෙනවා try කරලා බලන්නකෝ ඒක try කරලා බලන්න ඕනේ ඒකේ ඒ ආතල් එක ගන්න බලත් කරලා බලන්න ඉතින් ඒක ඊළඟ ටීට් එක ටෙස්ට් එක ලියා ගත්තා ලියලා ගලවලා ඒක ඇලෙන්නේ මේක පිට පාරනේ ස්ටිකි නෝට් එක අලුත් එක්ක තිබ්බේ ගත්තේ ලියලා තියරයි ලස්සන ලියාගත්ත එක ඒක නිසා ඒක අයින් ලෝග හිතුණා අර චුට්ටක් ඇලිලා මම ඒක පොඩ්ඩක් ඒක ඇලෙව්වා ඊට පස්සේ ඉතින් ඔයෝ පාඩම් කළා ඊට පස්සේ පාඩ කර කර හයිලයිට් කර කර ඉතින් පාඩම් කරන්න ගත්තා සමහර ළමයි ඔයාලට ඇහෙන්න පාඩම් කරන්න මට නම් ඇහෙන්න තමයි මට හිතෙන්නේ ඔයාලත් එහෙම බලන්න මට නම් ඒ ක්‍රමය ඇත්තම සෙට් මම කරන්නේ මට ඇහෙන්න මම කියනවා ඉතින් පාඩම් කියලා ආයි මම පොත බලන්න නැතුව තනියෙන් කියනවා ඒක මතක හිටිනවා හැබැයි ඉතින් එක දවසක් එහෙම පණ කළ බෑ ටිකට මේක කරන්න ඕනේ නැත්තම් අමතක කරනවා මම පාඩම් කරන ගාට මට උදේ පාඩම් කරන්න බැරි බැන්නේ නැහැ.
ඉස්කෝලේ එකට ඉන්නේ ඉඳලා නිසා ඇති උදේ දාගෙන ඉඳලා මම පාඩම් කරන්නේ නෑ කරන්නේ කොහොමද සම්පූර්ණ කරන්නේ එහෙම හිතන්නේ දැන් එහෙම පාඩම් කරන්නේ මම උදේ දවල් හවුව අර හැඩ තමයි රෑ මට ඕන වෙලාව කියන වුණත් හැලෙන්න පුළුවන් අර පස්සේ දැස ක්ලාස් එකේ පොඩ වේරසන පටන් ගන්න පාඩම් ගන්න එහෙම වුණත් තමයි නැත්තම් මම රෑ තමයි පාඩම් කරන්නේ රෑ සෙට් කරන පාඩම් කරනට පාඩම් කොහොමද දන්නේ මට රෑ තමයි keep moving forwards go beyond what they call impossible if I fall then I'll get back up try again come back stronger no දිගින් දිගට පාඩම් කරන අතර මම දියුණුව මොකද කිව්වා මම හරි කිව්ව හෙට උදේ 8ට 10ට ක්ලාස් එකක් තියෙනවා 9 ඒකට උදේ නැගීම නැතුනේ ඒක හරියට වෙන පාඩම් කරනකොට නතර කරන්න අnder තියෙන ස්ටේජ් එක ඉවර කරලා අනිවාර්යෙන් කොහොමද ඉවර කරනවා දවසට කොන්සර්ට් එකක් ඉවර කරනවා කල්පනා කළේ හිට ක්ලාස් එකට යන්න බාර ටික දැන් ඇසි කරනවද නැත්තම් හෙට උදේ ඇසි කරනවද දිගින් දිගටම පාඩම් කරන්න යනවා ඒකක් හදලා දෙන්නවත් ගෙදර නැගිටලා නෑ තාත්තා ගිහලා තාත්තා කිව්වා එහෙනම් සෝචින්න ඉතින් එහා පැත්තේ පිටුවල තියෙන මොනවද කියලාත් බැලුවා ඉතින් කියලා දුන්න ටිකක් පාඩම් කරගත්තා ඒ ටියුට් එක නීතිය පාඩම ඇත්තට මාස පාඩම ඒක නිසා ඉතින් පොඩ්ඩක් පෙළ බලන්න හිතුණා ඒකේ රූපත් තිබ්බේ රූප දැක්කම පොඩ ආසිතන වැඩි වුණා නිසා මම එහා පැත්තේ පිටු ටිකක් බලලා තමයි ඊට ටිකයි පාඩම් ගන්න ගත්තේ I've come so far away from home there's no way I'm turning back now My destination is unknown, so I keep pushing, never slow down. A big blue sky, a pocket of dreams. ඉතන මේ වෙලාවට හිටියේ නැත්තම් ඒක මට ඒ දවස් හිටින්නේ. ඒ අනිවාර්යෙන් ඒ වෙලාවට පාඩම් කරන්න ඕනේ. අනේ හොඳයි. ඒක දැන් වෙන මොකක් වෙලා නිකන් ඉඳගෙන හරි ඉන්න ඕනේ මට එතන. ඒ වෙලාවට කොහොමද මට දැන් පාඩම් ගන්න කරන්න මොනවක් කියලා ඩේලි ලයිෆ් එකේ හැමදාම කරන එකක් වගේ නැතුවද එනේ වගේ තමයි ඊළඟම යෝයමන් තාදයක් තමයි මම දෙපාරක් දුර පොත බැලුවා ඒ අර මොකක්ද දෙන්න එන්න ඕන කියලා මතක නැතුව පොත බලන්න නැතුව ඔයාලා පාඩම් කරපන් මතකෙන් ලියන්න මතකෙන් ලියලා ඔයාලට අමල කරනකොට හයි පාරක් බලන්න එතකොට ඕක පාඩම් ගන්න පාඩම මාරු විදිහට මතක තියෙනවා තනියෙන් කොලේක ලිව්වහම මම දවසක් පාඩම් කරන එක දවස් 3ක්වත් අඩුම කදිකට කොලේක ලියනවා එතකොට මතකයි පාඩම් කරන හොඳට මතක ඉන්නවා අරගත පොඩි ටිප්ස් ඔයාලා අත්හදා බලන්න ඒව තියෙන ඔයාලට යූස් කරන්න මම හැම එකක්ම වගේ යූස් කරනවා අහුවෙන්න මොකද වීඩියෝ එකක බලලා ඒකේ තියෙන මොකද මම try කරලා බලනවා මම දන්නේ නැහැ මම හොරෙන් වෙලාවකට ඕවම බලන්නේ බල
ඒවම ට්‍රයි කරනවා වෙලාවට ඒවට කරපුවා පාඩම් කරන්න ඕක නිකම් පාඩම් වෙලා මගේ මට සෙට්ටුන මේ ට්‍රික් එක තමයි ඕක පාඩම් කරලා හොඳට හයියෙන් කියලා කණ්ඩ ඇහෙන්න හොඳට හයියෙන් කියලා පාඩම් කරලා ඉතින් බරි දැන් තනියෙන් කියලා ඉවර වෙලා ඒක මතකෙ ලියන කොලේක එතකොට මාළු විදිහට මතකෙ ඉන්නේ මට නම් පට්ටම සෙට්ටුනා ඒකම එක්සෑම් එක තියෙන ටියුට් එක ෆෝකස් කරලා තමයි ගොඩක්ම පාඩම් කරේ. අනිත් ටියුට් එක හෙට ක්ලාස් එක. ඒකත් ලොජික් තමයි. මට මුල් දවසේ යන්න බැරිසලා මම අලුත් ක්ලාස් එකකටත් යන්න හිතුවා. අනික මම ප්‍රයිවට් එක කරන්න හිතන් ඉන්නේ. ඒ නිසා මම ඒක මට සර්ගුවා ඒ ක්ලාස් එකට එන්න කියලා. ඒක නිසා මම හෙට කරන්න තියෙන ටිකයි කලින් දවසේ කරපු ටිකයි පොඩ්ඩක් බලාගත්තා. ඒකටත් මම කළේ ඒක මට පාඩම් තිබ්බා ඒ නිසා ඒක වැඩි බලුවා ටිකක් බලගත්තා වැඩිපුරත් එක්ක බලාගත්තා ටියුට් එක ඊට පස්සේ ඒකත් මම ලිව්වා කොලේක ගොඩක් කියන්නේ ඔක්කොම ලිව්වා මතකෙට ඔක්කොම ලිව්වා ඒ පාඩමෙන් ඕනේ දේවල් හැමදේම ලිව්වා ඇත්තටම ලොජික් කියන සබ්ජෙක්ට් එක මම මාර මොසයි ඇත්තටම ලොජික් කියන්නේ දැන් අර ඒක තේරෙන්නේ අපේ සර් කියන්නේ තව ටික දවසක් කරනකොට ඔයාලගේ ලේවල තියෙන ලොජික් කියලා ඒ වගේ තමයි දැනටමත් ඒ වගේද මන්ද ලොජික් කියන්නේ වෙනම පිස්සුවක් අම්මෝකට ඇබ්බැහි වුණොත් නතර කරන්න හරි අමාරුයි ඇත්තටම අමාරුයි මාත් ඒකට මම සහ මගේ යාළුවා ඇබ්බැහි වෙලා ඉන්නේ දැනටමත් ලොජික් කියන සබ්ජෙක්ට් එකට ඇත්තටම අනිත් සබ්ජෙක්ට් වලට වඩා ලොජික් වලට තමයි අපි දෙන්නම කැමති අනිත් සබ්ජෙක්ට් වැඩි ගණන් ගන්නෙ නැහැ ඒත් ඒක පාඩම් කරනවා එහෙම නෙමෙයි අනිත් ඒ දෙකට වඩා ફોකස් එකක් තියෙන්නේ ලොජික් කියන සබ්ජෙක්ට් එකට ලොජික් කරලා බලන්න ඕනේ ඒ එක්ස්පීරියන්ස් එක ගන්න මම කියන්නේ ඒ ගැන පිස්සුවක් ෆස්ට් එක්සෑම් එක මම හිටියා ඒත් මම ඒ ක්ලාස් එකට යනවා වෙන්න කිව්වා මම ලොජික් කිව්වොත් ඕන දෙයක් ඒ නිසා මම ඒ ක්ලාස් එකට යනවා ආයි එක්සෑම් එක ලියන්නත් ආසාවක් තියෙනවා ලොජික් ක්ලාසේ ඕන එක්සෑම් එකකට මම ඉන්නවා අනිත් ඒවා හිටියේ නැතත් නෑ ඒවත් ඉන්න කට් කරන එහෙම එකක් නෙවෙයි කියන්නේ ඉන්නවා අරකට තමයි ඉතින් ආසෙ මාරම එකක් හිටි Let's go beyond what they call impossible. If I fall, then I'll get back up, try again, come back stronger. No, baby, you can stop me now. Let's keep chasing the sun. තනක් දෙකක් බැලුවම හිතන්නේ ඔය ටීට් එක ගැන ඒ අමතක වෙලා කියන්නේ මට ඊළඟට තිස්ස කොටස මතක නැතුව මොකක්ද කියලා කොටස් ගොඩක්ම කොටස් හතරක් කොටස් හතරක් බලගත්තා බලාගත්තම කියන්නේ මට ඩීඩින් මතකයි සමහරවිට ස්ත්‍රීකින් මතක නෑ ස්ත්‍රීකින් බලා ගන්නවා ස්ත්‍රීකින් ටික තමයි අද පාඩම් කරලා ලිව්වි තින්නේ ඕකන තැන් දෙක බලුවත්තට
පාඩම් කරන්න ආස හිතන තව පොඩි ටිප් එකක් මම කියන්නම්. ඔයාලා ළඟ ස්ටිකි නෝට්ස් හරි ඔයාලා ටුඩු ලිස්ට් එක ලියන කොලේ තියෙනවනේ. කොලවල ලියන්නේ සම්ම ස්ටිකි නෝට්ස් වලනේ ඒ වගේ දේවල් ලියන්නේ. ඔයාලා ටුඩු ලිස්ට් එක ලියලා ඒ එදා පාඩම් කරලා ඉවර වුණාට පස්සේ ඒක මම නම් කරන්නේ ටුඩු ලිස්ට් එක කියලා දාලා පාඩම් කරන්න ඕනේ කොටස් ටික ලියනවා. ලියලා ඩේට් එක දානවා. ඩේට් එක දාලා සබ්ජෙක්ට් එක දාලා මේ ඒ කොටස පාඩම් කරගෙන එතන ටික් එකක් දානවා. දාලා ඉවරලා ඒ කොලේ මුලින්ම දෙකට නමලා මම ලියන එක මොටිවේෂන් එකක් හරි good night have a nice day හරි මොකද කොහොම එකක් ලියුවා. ලියන්නේ ගොඩක් focus on your goals කියලා මොටිවේෂන් එක. ඒ වගේ හරි good night හරි ඔය වගේ මොකද මම ලියන්නේ. දෙකට නමලා ඒක ලියලා ආයෙ පාරක් අනිත් පැත්තට යනවා. මම ලියලා මම පොඩි ග්ලාස් එකක් තියන ග්ලාස් එකට දානවා ඒ සිට් එක වගේ නේද තියෙන්නේ. ඒ සිට් එක දානවා ග්ලාස් එකට. මම මේ ග්ලාස් එක පිරෙන එකක් තමයි බලන් ඉන්නේ. තාම නැහැ. තාම පිරෙලා නැහැ. ඔයාලට වීඩියෝ එකේ පේනවා ඇති. පොඩි ග්ලාස් එකක් තියෙනවා. ඒ ග්ලාස් එකට මම කුරුල්ලෙන් දින්නේ ළඟ තියෙන්නේ ඒ හින්දා අර කොලක් පොඩි ඉතින් හරි තුනින් හින්දා කොල ළඟට තියෙන නිසා ගොඩක් වගේ පේන්නේ නැහැ. මම වීඩියෝ එක අන්තිමට පෙන්නන්නම් කොල ටික ඔක්කොම. ඇනලම් පෙන්නන්න ඕනේ නේ. ඉතින් මම ඒ ටික නිකන් නමලා පෙන්නන්නම්. එක පිස්සු විකාර ලියලා තියෙන මොටිවේෂන් නෙමෙයි තියෙන්නේ. ඒක කියලා ලියලා තියෙනවා. මම ඒකත් අන්තිමට වීඩියෝ එකේ දාන්නම්. ඒ විදිහට ඔයාලා ඒ වගේ ග්ලාස් එකක් ඒ ග්ලාස් එක ඔයාලට ඔළුවේ තියෙනනේ ඒ ග්ලාස් එක මොකද පුරවන්න ඕනි කියලා මේක. අන්න එහෙම එකකින් තමයි මුලදී පාඩම් කරන්න ගත්තේ. එතකොටම පාඩම් ගන්න ඕනි කියලා හිතුවා. මම පාදවසට පොතක් අල්ලුව නැතත් මම නන්නේ බෑ. නිකන් හරි පෙරලලා හරි බලනවා. ඇත්තටම පාඩම් කරලා ඉන්නේ. කාලේ ඇත්තටම පාඩම් කරේ නෑ. ලඟ වුණාට පස්සේ පොඩ්ඩක් තේරුණේ පාඩම් කරන්න ඕනේ කියලා. මම පාඩම් කරලා වුණාට පස්සේ මෙසේජ් කරනවා. ඊට පස්සේ විදිහට තිබ්බ කොලේ ගලවලා අයින් කළා. ඒ කොලේ ටිකක් ඇතයි. එතකොට එතන අලවන්න එක තිබුණේ තමයි මම ඒක එතනින් අලවගත්තා. මට කොලයක් හම්බුණා. වෙන එක දෙපා එකක් දැම්ම මම ඒක ගත්තා. ඒක ආරගෙන ඊට පස්සේ ඒකට අලවන්න ගම් තිබුණා. ගම්මනේ ඩබල් ටිකක් ඔක්කොම ටික අයින් කරලා ඊට පස්සේ ඒක ඩබල් ටේප් ගහලා ඒක අලව ගත්තා ඉස්සෙල්ලම. ඒක අලවන්න ගිහිල්ලා ඉරුණා. ඉතින් මම කොල්පුණු වෙලා ගොඩ වැඩිපුර ඇවිල්ලා එකපාරට ඊළඟ පස්සේ ඉරිලා ගියා යටින් යට ටිකක් ඉන්නේ ඒක අවුලක් නැහැ. ඒක ෂේප් වුණා අන්තිමට ඔක්කොම බඩු ටික තියලා ඒ ගානට වැහිනවා ඒක නේ. ඒකයි ඒකේ ෂේප් එක. ෆෝල්ලා තියෙනවා. බඩියක්ස් කළා ගන්න තියාගත්තාම මේක වල පේන්නේ මට පේන්නේ. ඊට පස්සේ අර කලින් කොලේ තිබ්බ ස්ටී නෝට්ස් ටික ගලවලා පිළිවෙලකට අලව ගත්තා අර කොලේ. එතකොට ටිකක් පැහැදිලි වගේ මට හිතුණා. මට හිතුණා ඔගේ සබ්ජෙක්ට් තුනටත් වෙන් කරලා එහෙම ස්ටී නෝට්ස් ටික අලවුවා නම් හොඳයි කියලා. එච්චර දෙයක් කරන්න වෙලාවක් තිබුණේ නැහැ. ඒ විදිහට එකයි කාලේ. මම එච්චර වෙලා හැල්ලා ඉන්න තියෙන්නේ නැහැ. කලින් පස් දවස් ක්ලාස් නිසා ඊට පස්සේ ජනේල දවල් වහලා කරන එක අදාගෙන මම යන්නේ නැසුනේ ආවන්නේ. එහෙනම් අද මම නතර වෙනවා. බයි බයි.